මෙලෝකෙ සියල්ලු විනාවෙන්නේ ඇයිදෝ බිලයයි කියා දැන් හිතා ඉන්න හොඳ නෑ මෙලෝකෙ සියල්ලු විනාවෙන්නේ ඇයිදෝ බිලයයි කියා දැන් හිතා ඉන්න හොඳ නෑ ලලලලලේ ලලලේ එම්බා නරය කවුද? කවුද? එම්බා නරය මගේ නම නරේ නෙවෙයිනි. නරේ නෙවෙයි. ඒක මන් දන්නවා ගෙවලියෝ. පපා දන්නේ හිද මා කවුරුන්ද ගියා? මේ ඔය හන්දියේ ජගොලු ඉස්සයනේ. ඔය අයියෝ මේ මොනවද කරන්නේ? ඇබොල. තෝ මාව විහිළුවකට ගත්තද? පිස්සු මම දන්නේ එහෙම විහිළුවට ගත්තේ නැහැ ඉතින්. ජගොලු ඉස්සය තමයි ඉතින්. මොකද මේ කරන්නේ? තෝ දැන්වත් දැනගනු. මා මේ බෝක්කුවට අධිපති දේවතාවුන් වහන්සේ බව. ගස්ගල් වලට නම් අහලා තියෙනවා දේවතාවුන් වහන්සේලා ඉන්නවා කියලා. ඒ චකෝ බෝක්කුවකට. මොනවාතෝ මුමුණන්නේ? ඒකට වුණාද? නෑ මේ සමාවෙන්න දේවතාවුන් වහන්සේ. මා තොප පත්ව ඇති දුක දැනිලා තොපට පිහිටවණ්ඩයි පැමිණියේ. හරියට හරි දේවතාවුන් වහන්සේ බුදු අම්මේ මම පච වෙලා කිච වෙලා චාටර් වල තියෙන්නේ. නන්නත්තර වල හරියට හරි කිව්වා. ඔබ වහන්සේ හරියට කිව්වා. මට තේරෙනවා. එසේනම් තොප මෙතෙන් සිට මා කියන ආකාරයට වැඩ කළ යුතුයි. එහෙම වැඩ කළොත් තොපට මහා ධනස්කන්ධයකට හිමිකම් කියන්න වාසනාව ලැබෙයි. එහෙමද? ඔව් බෝල. එය ලැබෙන තෙක් තෝ කිසිවෙකු සමග කතා නොකර තොගේ කට පරිසම් කරගත යුතුයි. තේරුණාද? ඔබ වහන්සේගේ අන මම පිළිපදිමි. හොඳයි. හොඳයි. දැන් තොපට පිටව යා හැක. ධනස්කන්ධය ඕනේ නැහැ. බස් එක යන්න කීයක් හරි දැනට ගන්න පුළුවන්ද? මොකද්ද තෝ කිව්වේ? කට.
කොහෙද බං? අරින්කෝ. එනකන් ඉන්නවන්නේ වැරෙන් බං. ගත්තලා. නංගු හැම තැනම හොයනවනේ. පිස්සු ගෙලිනවනේ. මම පුදුම හෙවිල්ලක් නෙව්වේ. ඇයි? නේ. මම ජොබ් එක සෙට් වුණා බං. බට. මට? මේ. ඔබ දන්නවද මොකද්ද ජොබ් එක කියලා? මොකද? ඔෆිස් එකක ඇකවුන්ටන්ට් මහත්තයෙක් ඇටියෙ. කොහොමද? මම? එතකොට ඉතින් මමයා දැන් මම මොකද එතන කරන්නේ? කරන්න ඕනේ ඉස්සෙල්ලාම සම්මුඛ පරීක්ෂණයට ෆේස් කරන්න ඕනේ. සම්මුඛ පරීක්ෂණේ හරි. ඒක ෆේස් කරන්න. ෆේස් කරනවා කියන්නේ බං සම්මුඛ පරීක්ෂණයට ෆේස් කරනවා. ඉන්ටර්විව් එකට ෆේස් කරනවා. ඉතින් ඉන්ටර්විව් එකට යන්න පුළුවන් ෆේස් කරන්නේ. ඒකට ඉස්කෝලේ ගිහලා තියෙන එකක් ඈ. ඉන්ටර්විව් එකට ෆේස් කරනවා කියන එක උඹ දන්නේ නැද්ද? ඒ කියන්නේ බං සම්මුඛ පරීක්ෂණයට මූණ දෙනවා. මූණ දෙනවා. ඒක ඒ ඔෆිස් එකට ගිහිල්ලා මම මූණ දීලා එනවා. ඔව්. ඉතින් ඒක හරි වැඩන්න බං. ඒතකොට මගේ මූණ දීලා මට මූණකෝ. ඒ මගේ මේ මොනවද බං ඔබ කියන්නේ? ඒතකොට මම මූණ දීලා මම නිකන් එනවා කන්දෙන්. පිස්සුද මට? සිරිසංග බෝනේ අපෝ. යමන්කෝ ලෑස්ති වෙන්න. හරි අපි එන යන්. මේ මෙහෙම යන්න බෑ. ඇයි? ඒකට ෆුල් සූට් එකක් ගහලා ටයි එකක් දාලා ජෙන්ටල්මන් වගේ යන්න ඕනේ. ඉතින් මට එහෙම නෑනේ. බට නතුවට ලොන්ඩරිය තියෙන්නේ. ඉතින් ලොන්ඩරියනේ තියෙන්නේ. හරි ඉතින් ලොන්ඩරිය අරගත්ත ඇඳගත්ත ගියා. උඹ ඉල්ලපන්. හරි මං ඉල්ලන්න. එන යන්. යමන්කෝ. හරි. ඇදලාලි පත්තරේ. හරි. තමුන් එල්ලුම් කරුවේ ඇකවුන්ටන්ට් කෙනෙකුගේ වේකන්සියක් නේද? ඔව් සර්. හොඳයි. මම ගාණක් දෙන්න හදලා පෙන්නනවද? පුළුවන් සර් මෙයාට. කියන්න සර්. මෙයා හදලා පෙන්නයි. 28 7ෙන් බෙදනවා. ඈ? 20 13 7ෙන් වැඩි කරාම 28 එන්න එපා. එහෙම එයිද?
එයි. මොකද එන්නේ නැත්තේ සර්? කවුද කියන්නේ එන්නේ නැහැ කියලා? ඔන්න බලන්නකෝ. කිරිගහට මන්න පියෙන් කෙටුවා ගෙන්නේ. ඔන්න බලන්නකෝ ඈ. නේ. ඔන්න බලන්න සර්.
අර ළමයා මේ උන්නේ ගාව ඉඳගත්ත ගමන් උඹට තේරුන්නේ නැද්ද ඒ ළමයාගේ මූණ නිකන් අමුතුන අරයා මෙයා දිහා බලනකොට. කෙල්ලගේ මූණේ හැටි මං හිතා. ඕක ජාන ප්‍රශ්නයක් වෙන්නේ. අපි නම් ගෙන්නලා බලමුද? නෑ අහලා බලමු ටිකක්. ඒක මට හිතෙනවා ගෙන්නන්න ඕනේ කියලා. නංගි. අයි මට කතා කරේ? බස් එක යන දාවේ. මෙයා මේ නිකන් මොන හරි ඇහුවද වාගේ? මේ මම බස් එකක් තියනවාද කියලා ඇහුවා. එයා මේ මොකුත් කියන්නේ අම්මන් දිහා අමුතු විදිහට බැලුවා. අමුතුයි නේ. ඔගිලම. හරි. දාන්න බස් එකක් එනවා යන්නකෝ. අන්න බස් එකක් එනවා. එහෙනම් මම යන්නද? ඔව් එතන ඉඳ ගන්න ඕනේ නැහැ. එතන ඉඳ ගන්න ඕනේ යන්න. මේ ගතමන් එකක් ගැන ප්ලෑන් එකක් තියෙනවා මගේ. පොරගෙන. ලොක්කගේ මේ ටයිකෝට් ඔක්කොම ගලවලා හිඟන්නෙක් වගේ යන්දලා ඌව හිඟා කවුලා කීයක් හරි හොයාගන්නද? බල්ලපංකෝ කරන එක වරෙන්. බස් එක එයි දැන්. මේ ලොක්කා අර ගෑනු ළමයා මොකද්ද කිව්වේ? වමනේ කරන්න එපා මං දැනගත්තා බීලා කියලා. ඒක ප්‍රසිද්ධ ස්ථාන. ඔව් ප්‍රසිද්ධ ස්ථානෙන් කතා කරන්න. මේ මං දැනගත්තා කියන්න එපා. ඔයිට වඩා හොඳ මලක් ලෑස්ති කරලා දෙන්න පුළුවන්. අම්මා. හැබැයි මේ බඩු ඕන මට. හරි. Thank you sir. ඔයිට මං පාඩුවේ වැඩේ කන්නතු. අපි ගිහින් එන්නම්. මීට වඩා හොඳ එකක් ආපහු ගෙනත් දෙන්න. මාත්‍යා ගෙදර ගාවට ගෙනත් දෙන්න. මාත්‍යා ගෙදර ගාවට ගෙනත් දෙන්න. සප්ලයි. එහෙනම් අපි ගෙදරට එනවා. චකෝ දැන් එතකොට උඹ මේ මහත්තයාට දෙන්න හදන්නේ මේ රික්සිවද? උඹෝ දෙන්නද? බෑනේ. පොඩක් හිටපන්. මේ ඒ රික්සි පිච්චි කමක් නැහැ. ඒකයි දීලා වැඩේ කරමු උඹ හිටපන්කෝ. චකෝ වැඩි ලීගල් වෙයි දන්නේ නැහැ. අනේ මන් දන්නේ නැහැ. මොනවද ලීගල් හරි මේ? ඒව කතන්දර වැඩක් නැහැ නේ. අපිට අතර ගාණක් එනවා නම් අපි ඒක කරා අපි ඊට පස්සේ කට්ටිය බලාගත්ත දැන් ඒක උඹ කෑ ගන්නද හිටපන්කෝ. අන්න එනවා බුරිය. අන්න බුරිය එනවා. මේ ආපුවම උඹ නිකන් නලවන්න යන්න එපා. උඹ ඉඳගනි. ඈත එනකොටම බයිනවා. නලවන්න යන්න එපා. අවශ්‍ය පොයින්ට් එක කතා කරපන්. ඩීල් එක ගනින් සල්ලි ගැන කතා කරන්න එහෙදි කියලා කියපන්. රයිට්. හායි මෙයාලා. හරි කලබල වෙන්න එපා. කතා කරා. අපි විස්තරේ කතා කරලා තියෙන්නේ. ඔක්කොම බුකින් එක හරි. ඔව්. මේ උඹ කියපන් ඊටු ටික. මේ බොරිය වෙයිලා. හරි. ඒක හිතා දාගෙන උඹ විස්තරේ කියපන්. හරි. ඔයා බය වෙන්න එපා. ඔයා කලබල වෙන්නේ නැතුව ඉන්න. ඉතින් කියන්න උඹ කියපන්.
බොරිය පේන්න දෙන්න මට වචන එන්නේ නැහැ නිකන් අදහස් ඉර වෙනවා. මේමයි වැඩේ කතා කරලා තියෙන්නේ. ඔක්කොම එතෙන්ට ගිහිල්ලා ඒ වැඩ කටයුතු ඔක්කොම සමන් රාජකාරී කරගන්න අපි ඒව සම්බන්ධ වග කියන්නේ. හරි එච්චරයි. මොකද්ද අපි එතෙන්ට කතා කරන්නේ? මේමයි දැන් වැඩේ ලස්සනට කෙරෙන්න ඕනේ. ඒ වගේම අපේ ගානත් ගානට බැලන්ස් වෙන්න. ඇහෙන්න කියව ඇහෙන්න. ලොක්කා ඇහෙන්න කියපන්. ලොක්කා හොල්මන් වෙන්න ඕනේ. ලොක්කා හරි. හොල්මන් වෙන්න ඕනේ. නම ආපම්. නම මොකද්ද? නම පාගල්. පාගල්. ඊට පාගල්. මේ මොනවා පාගල් කරකව තමයි ඇඳුම් කඩා ගන්න එපා. හැමතැනම. ඒවා එතෙන්දි කරන්න. හරි. එතකොට එහෙනම් උඹ ඉස්සර වෙන්. ඔයා මැද්දට එන්න. යන්. යන්. ඕම යන් ඉස්සරහා තියෙන එක. මැද්ද යන්. ඵලයන්. මොනවද බලන්න? නෑ මේ සර් බලයි ඒවා. බලන්න අර බලන්න. හරි. හරි සර්. දැන් මේ ඉන්දියාවේ නෝනා කෙනෙක්. හරි සර්. දැන් සර් කිසි දෙයකට බය වෙන්න එපා. හරි සර් විස්තරේ කියපන් සර් මෙයාව ඉල්ලලා ඉන්දියාවේ මිනිස්සු මැරෙන්න හදනවා. රට්ටු වලින් පයින් උද්ඝෝෂණය කරනවා. බිල්ඩින් ඉන්දියාවේ බිල්ඩින් වැඩක් නැහැ. හරි. ඉක්මනට විස්තර කරලා පිස්සු ආසාව ඉන්නවා යන්න. දැක්ක වෙලාව ඉඳන් ආදිත්‍ය කතා කරපො. සර් මෙයාගේ නම පාගල්. පාගල් හොතයි. ඔන්න සර් සර්ට බාරයි නෝනව. ඒවා කෙනෙක් ලබන්න සර් පින් කරලා තියෙනවා. අයියෝ පාගල් ගස්සන්න එපා මාත්‍ය අල්ලපුවම. යන්න. ඉක්මන් කරන්න යන්න. පේන්නේ නැද තදියම. යන්න සර් යන්න. අල්ලන් විදියට සර් කරන් ගියා මරන් ගියේ සර්. පොඩක් හරි. සර් කිසි දෙයකට බෑ. කොහෙද යන්නේ? මගේ ගාස්තු ඒවට කරදර වෙන්න එපා. ඒ සර් ඒවට ලෝස් නෑ. උත්ත වගේ තමයි. සර් ෆුල් පිට් එකේ වැඩේ කරගන්න. අදිස්සියක් උනොත් 119 වලට කෝල් කරන්න. හරි. දෙවිද යන්න සර් යන්න. වරින් අර ඉඳ ගන්න. වගකීමක් කියලා එකක් තියෙනවා නේ. වග කියන්න ඕනේ උඹේ වල් ගතියක් තියෙනවා. ලොක්කට අපි පොරොන්දු වෙච්ච විදිහට යුතුයකම ඉෂ්ට කළා. පාගල්ටත් අපි යුතුයකම ඉෂ්ට කළා. මට හරි දදුට ඉඳා. පොඩ හරි දදුනේ. ටැක්සි මේ රෙදි ගලවගෙන මේ එනවා. මොකද මේ කියලා කියන්නේ අපි මේක කතා කරලා හවදානින් පස්සේ විසඳගමු. වැඩේ හරියට කරගන්න බැරුණා අපි පොල්ලක් කරලා දියවද?
හැලෝ ඩැඩි හලෝ දුව කියන්න. මොකක්ද දරුවෝ මේකේ තේරුම? බන්ටිට හරි වදයක් නේ මේක. දැන් බලන්න. ඩේසි එන්නේ නැහැ. ඉඳලා හිටලා තමයි එන්නේ. එතකොට කවුද කුස්සියේ වැඩ කරන්නේ? මං කියන එක ඔයාලට තේරෙනවද? ඔයා ඔෆිස් යනවා දරුවව ඩේ කියලා. තේරුමක් නැහනේ. ඒක මට තේරෙනවා ඩැඩි. ඉතින් මම මොනවා කියලා කරන්නද? කරන්න දේවල් කොච්චර තියෙනවද දුව? එක්ක දරුවව බලන්න කාබාරි ගන්න ඕනේ. එහෙම නැත්තම් දුව ආය මැරි කරන්න ඕනේ. ඒක මට තේරෙනවා ඩැඩි. හැබැයි මං ආයෙ මැරි කරන්නේ නැහැ. එහෙමනම් දරුවව බලා ගන්න කාබාරි ගන්න. ඒක නම් හොඳයි. ඒත් මං කවුරු කියලා හොයාගන්නද? දුව ඒ ගැන එහෙනම් වරි වෙන්න එපා. මම හොඳ කෙනෙක් හොයලා දෙන්නම්කෝ. අනේ thank you ඩැඩි. එහෙනම් දුව මං තියන්නම්. මම වෙලාවක ඔය පැත්තේ ඇවිල්ලා යන්න එන්නම්කෝ. හරි? ඕකේ. ඕකේ බයි ඩැඩි. Johnny, 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 කොහමද Johnny? නේද මේ කතා කරන්නේ? කොහෙද පැටියෝ ගියේ? Johnny, අනේ හැංගුණු තැනකින් එන්නකෝ. මම මේ කඩේට ගියා. Johnny, Johnny. ඉන්න. තවත් යව ආන්ති කරන් මොකද කියන්නේ? මං එනවා පැටියෝ මං එනවා. Johnny, 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 Johnny. මෙන්න ඔයා හොයන ජොනි ආවා ඔයාගේ. මේ කවුද මේ? අයියා මට කතා කරන්නේ නැද්ද? ඔයාට? ඇයි දැන් ජොනි කියන්නේ? පිස්සුද? ඒ මගේ බල්ලට. චක්‍රවර්ති මගේ නමද මේ බල්ලට දාලා තියන්නේ? කමන්නේ. නේ? ඔයා බල්ලට ගොඩක් ආදරේද? ඔව්. එහෙනම් මාත් ඔයාගේ බල්ලා කියලා හිතාගෙන මටත් ගොඩක් ආදරය කරන්නේ. මට ඩැඩි සේරම විස්තර ටික කිව්වා. දැන් කවුද මේ දෙන්නගෙන් බබා බලාගන්නේ? මෙයා තමයි මැඩම්. මොකක්ද ඔයාගේ නම? බ්‍රැන්ඩෝ. මාලන් බ්‍රැන්ඩෝගේ? ඔව්. කවුරුවත් නෙමෙයි. මීට කලින් ළමයි බලාගෙන තියෙනවද? මේ මොනවා අහනවද මැඩම්? මෙයා මිඩ්ල් ඊස්ට් වල බලන තරමක් බැලුවේ ළමයි. ඔව්. මේ මිස්ගේ නම? මගේ නම මැරියන්. මේ මිස්ගේ මූණ බලාගෙන මැරියන් කියන්න පුළුවන්. මැරියන් කියන්න හොඳ නේ. මැරියන් නෙවෙයි. මගේ නම මැරියන්.
මැරියන් අල්නායන් මම දවස් 2-3කට අවුට් යනවා. ගිහිල්ලා එනකම් මගේ බබාව බලා ගන්න ඕන. මිස් දුවේද පුතේද ඉන්නේ? පුතේ. පුතෙක් පුතා මෙහෙට එන්න. කොහෙට හරි වෙලා දඟ වැඩක් කරනවා ඇති. ඔහොම ඉන්නකෝ මං ඔයාලට බොන්න මොන හරි අරන් එන්න. රස්සාව කන්න එපා. හැම එකටම මැරියම් කී සීදේවි මැඩම්නේ. වැඩක් නෑ නුඹට ඒවා. මේ දරුවද අප බලන්න කියන්නේ. මොකද දරුවෙක් නෙමෙයි මරුවේ. මරුව මන් දන්නේ නැහැ මේ පළවෙනි දවසේ බලාගත්තෙත් නැතුව මේක ආවනම්. මම එනකොට මොනවා වගේ ඒවා ඉන්නේ. ඔබ අනමනේ අපෝ. ඉනා වෙලා. මම නේ මේක කොහෙද ගහන්නේ? මේ ගනි. තාප්පේ දාගන්න. කොහොමද රත්සාව කරනවා මැරිගෙන හරි. අරන් එනවා. අර මාර දෙක හරි පුතා පොඩ්ඩක් දඟයි. කමක් නැහැ. දුන්න ගමන් බොනවා. පොඩ්ඩක් හිටපන් අර රෙස්පෙක්ට් එක. දැන් බීපන්. කොම්බොන් දෙපා ඊයා ටිකක් ඉතුරු කරනවා වැදගත්කම. බයිතර කොන්න. ඊට අපිට මේක දැක්කම දන්නවා වැඩි කෑම වලට පෙරේත නැහැ කියලා ඒක. දැන් බීපන් ඉන්නේ. ඉන්නේ බීපන්. ඉතුරු කරා. මැරියන්න ඕන. මං ඇවිල්ලා ඉන්නේ. මැරියන්න ඕන. මැරියන්න ඕන. මේ මං පරක්කුද දන්නේ. පරක්කුයි කියන්නේ හොඳටම පරක්කුයි. ආ. උයන් දෙනවා කිව්ව කෙනා තාමත් නැහැ. ඇත්ත? කමක් නැහැ මැරියන්න ඕන යන ගමන යන්න. මේ බැන්ඩොලම ඉන්නවනේ මේක බලා ගන්න. පුතාගේ විස්තර ගොඩක් කියන්න තියෙනවා. එන්නකෝ. දේසිද කොහෙද? හෙලෝ. දේසි. මොකක්ද අනේ ඔයා මේ කරන වැඩේ තේරුම? ඔයාගේ මේ පරක්කුවෙන් මට මගේ ගමනත් පරක් වෙනවා. ඔයා දැන් කිව්වනේ විනාඩි 10න් එනවා කියලා. මේ කණ්ඩ නේද ගන්න තින්නේ. ඒක වුණලක හදලා ඔක්කොම කරලා මිස් මට දෙන්න පුළුවන්. මොනවද මේක වෙච්චරයිනේ. මේ ඔයා මැද්දට පයින් නැතුව ඉන්නවද? නෑ ඕක දෙන්න මම. ඩේසි මේ කැමති වෙලාවක එන්න කිසි ප්‍රශ්නයක් නෑ. හරි බස් එක පාර පුළුවන් කියන්නේ ඊළඟ බස් එකේ එන්න. හරි. දැන් එච්චරයි. ඩේසි මිස් යන්න.
හරි. බ්‍රැන්ඩෝ ඔයා මේ කරන්න හදන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි. බබාවත් බලාගෙන ගෙදර වැඩක් කරන්න බෑනේ. ඇයි සුළු දෙයක් නේ. මම උයලා කරලා හදලා කරලා ඔක්කොම කරලා ඉවර වෙලා බබත් එක්ක බොක්සින් පාර ගාගෙන මම ඉන්න මොනත් එක්ක. Boxing? නියම. ගහමු. යා. ඒකද අපි ගමු. බොක්සින් මේ පොඩි දරුවත් එක්ක. බොක්සින් එපා. කැරම් ගමු. අයියෝ. හරි. අපි කැරම් ගන්නවා. මිස් යන්න. බය වෙන්න බා. මං ඉන්නවනේ. බන්ටි මාව බලා ගන්නවා. මම බන්ටිව බලා ගන්නවා. එච්චරයි. මිස් යන්න. මොකක්? නෑ. මම බලා ගන්න ඕනේ නෑ. බන්ටි මම බන්ටිව බලා ගන්නවා. එච්චරයි. මට පස්සේ තේරෙනවා. පුතේ මේ අහගන්නකෝ. මේ අංකල් කියන දේ අහගෙන මේ අංකල් එක පරිස්සමට ඉන්න ඕනි මගේ පුතා. මේ අංකල් පුතාව බලාගනි. මේ විදිහට මට තමයි අංකල්ව බලා ගන්න වෙන්නේ. මම දැන් එකපාරක් කිව්වනම් බබා බලා ගන්නවා කියලා. ඔය නිකන් කියනවා බබා. බ්‍රැන්ඩෝ අර මිනිස්සුන්ට කියන්න මම එනවා කියලා. ඇයි නොනයි කියන්න ආවේ කසාය බීලා. කසාය බොන්න තරම් ලෙඩක් නෑ ඔයි. මොකද මෙච්චර හොන් ගන්නේ? ෆෝන් ගහන්න නැතුව මොකද සීනුවක් කොල්ලන්නද? ෆෝන් එක රිපෙයාර් කරනවද? මේ කැරෙච්ච එකක්ද? මේ නම්සේ පණ්ඩිතයා වෙන්නේ නැතුව නෝනාට එන්න කියනවකෝ. නෝනා දැන් ඇඳ ඉන්නේ. ඔය ඇඳන් ඉන්න ඇඳුම් පිටින් එන්න කියන්නකෝ. ඇඳ එළියට යොම ගැව්වා. පිස්සුද? මේ මට පරක්කු වෙනවා. තව කට්ටිය ගන්න ඉන්නවා. ඉන්නවා. බ්‍රැන්ඩෝ ඔය බෑග් එක ගේන්න. එනවා මේ. බ්‍රැන්ඩෝ මේක තමයි වැදගත්ම දේ. මේකේ තියෙනවා මගේ පුතාට කැම දෙන්න ඕනි විදිහ. ලියලා තියෙනවද ඔක්කොම? ඔක්කොම ලියලා තියෙන්නේ. අන්තිමට මේ ටික තමයි මගේ පුතා බලන ටීවී ප්‍රෝග්‍රෑම්ස් ටික. ටීවී බලන 4:30යි 5:30යි. ඔව් ඒ වෙලාවල් වලට පුතාට ටීවී එක දාලා දෙන්න. අනිත් එක වීඩියෝ ගේම්ස් බෑ. මටත් බෑ ඒක. චුටි පුතේ මම්මි නැති වෙලාවට පුතා කවුරු කියන දේ දහන්නේ? මේ අංකල් කියන්නේ. හරි. අනික පාඩම් කරන්න දුන්නොත් තමයි සෙල්ලම් කරන්නේ. බ්‍රැන්ඩෝ ඔයා මාව බේරගත්තා. To help, but we're just us. No. You can be way more. Tadashi Hamada was our අයියෝ අනුහරින් බෝරින් නේ. we're in. Can you feel it? You guys, do you feel this? Our origin. I'll scan the whole city at the same time. I just have to upgrade ඔය Baymax. ප්‍රෝග්‍රෑම් එක වඩන්න ගේම්ස් දාන්න. ඔප්පෝ මම කියලා ගියේ ගේම්ස් දාන්න එපා කියලා. එහෙනම් කාටුන් දාන්න. All of you. Upgrade who now? කාටුන්? මගේ වසේ කටුන් බලන්න. ඔයාගේ වසේ කටුන් බලන්න. එහෙනම් ලැසින් දාන්න. ඒක හොඳ. මාතාසයි. You know, we want to help, but we're just
John Cena, you're pretty excited about that rap. Tell you what, අන්න ජෝසින. John Cena better be careful. Rey Mysterio. හරි හරි හරි. First lockup of the matchup, and we are කොහොමද ගහින්නේ? අරනේ. and Rey Mysterio with a stiff right hand to John Cena. And here's the quickness of Rey Mysterio, the 170 pounder, going to work on John Cena. Oh, that was a quick baseball slide. Cena coming out of the ring. Rey's on the rope. Now John Cena. Watch yourself, Mysterio. Watch yourself, Cena. Watch yourself. Stand corrected. Rey, watch yourself. Up over the top of Cena. And I'll tell you, got caught. Mysterio in trouble. Mysterio. And this is a matchup that John Cena's got to be very careful of. Differing styles. පොඩි බබේ බර වචන බලු වචන කියන්න එපා ගොන පැලෙන්න උන්නෝසිය බොලු මෙහෙට ඒක පට්ට ගන්න මේ අර උයන ගෑණි එන්නේ නෑනු මං මට උයන්න වෙලා බීටපන් මට බෑ උඹ කරගන්න උඹනේ දැන් රසාව මයියා නෑ නෑ උඹ හිටපන්කෝ මම කියන්නේ කහලා හිටපන්කෝ මට අර තනියම කරන්න බෑ බං පුසි වැඩේ දැන් පොට්ටක් දීපන් නෑ කියලා බෑ උඹ කරගන්න මට බෑ මයියා Hello. Miss Marian. Marian නෑ Marian miss. මට පොඩ්ඩක් වැරදුනා. Miss Marian. මට එකපාරටම ආවේ නෑ මැඩම්. ඔව්. Miss මේ ඊයේ එවපු මැසේජ් එක ලැබුණා. ඔව්. ඉන්න හොඳට ඉන්න. ඔව් ගොවිරාලයි අමුඩේ වගේ තමයි ඉතින්. ඔව් ළඟින්ම යනවා. ඔව්. හරි. එහෙනම් මිස් ඉක්මනට එන්නකෝ. මන් දෙන්නම්. පොඩ්ඩක් ඉන්න. කොහෙද යන්නේ? අම්මා. කොහෙද ගියේ? මගේ ළඟින් ඉන්න. අම්මා කතා කරන්නේ. මේ එහෙනම් අතේ තියන් ඉන්නේ කොහෙද එන්න? එනවා කතා කරන්න. හායි මමී. අපි හොඳින් ජොලියේ ඉන්නවා. දොලියේ මගේ තුනටේ තෙල් ගගා ඉන්නේ. මගේ කොන්දට තෙල් ගලා ඉන්නේ. ඉන්නවා කියන්න. යකෝ ඒක කියනවාද? තුනටේ තෙල් ගන්නේ මම. දේසි ආන්ටි ආවේ නෑ. අම්මා මෙව්වා මියාමයි. ඊයත් ඇවිල්ලා ගියානේ. මං අංකල්ට ෆෝන් එක දෙනවා. බයි මමී. මේ මම කඩේට ගිහලා මොනාරි කරනවා අපිට කතා කරනකොට අම්මට හරි ඉන්න මං ගාව. එහෙම යන්න එපා. යන්. මමීට කියනවා මට බනිනවා කියලා. සර් කියන්න එපා. හරි යන් සර්. යන් සර් යන්. හිමින්. බණ්ඩි බබා හිමින්. ඔයා මේවා වට්ටන්න එපා. එල්ලම් කරනවා.
දවස් 4ක් නේද? දවස් බෙල්ලනේ. බෙල්ලද සීනෝද බෙල්. පුතා බන්ටි. පුතා බන්ටි. ඇයි අංකල්? මොකද පුතා කවදාවත් නැතුව වෙනස් වෙලා. මම පුතාට චොක්ලට් ගෙනාවා. එක එක දෙන දේවල් කන්නේ නැහැ බබා. ඒ ගෙදර දෙන දේවල් විතරයි කන්නේ බන්ටි. පුතා යන්න. එන්න බෑ ඉතල. මම පොඩ්ඩක් මේ අංකල් එක කතා කරනවා. ඇයි යාට යන්න කිව්වේ? මං ආයේ බන්ටිව බලලා යන්න. බන්ටි බලන්න පුළුවන්. ඉතින් කතා කරන්න ඕන පොඩ්ඩක්. යා එළිය. ඇයි මොනවද කියන්න තියෙනවා කිව්වේ? කියන්න තියෙන්නේ බබා බලාගන්න මම ඉන්නේ. පිරිමියෙක් නැති ගෙදරට රින් ගන්න දෙන්න එපා. හරි? ගොනා කනකොල කන්ද එනකොට නිකන් දැනෙනවා නෑ එන්නේ. ඒකයි මං කියන්නේ. මොකද කවුද මට එහෙම කියන්නේ? තමුට මේ ගෙදර සර්වර් නේ. මං සර්වර් තමයි. එයාට මට අයිතියක් තියෙනවා. එහෙම කියන්න. අන්න ඒක ඔබ දැනගන්න. මේ තමුස ගානට වැඩි. හරි. ගානට වැඩි. ඒක මම මිස් එක බලා ගන්නවා. ගානේ අඩු වැඩි. ඒ මාත්‍යා. ඔය දැනගනියකෝ. මනුස්සයන්ට කතා කරන්න. වැදගත්කම. මොනවාද මිනිහ ඇඳගෙන ඉන්නේ ඇඳුම? කවුද මේ බම්බු දෙක දුන්නේ? බම්බු ගහයි උඹලා. හරියට කතා කරපලකට මිනිස්සුන්ට. මාතුරු කියලා කියන්නේ. අද්දකි. මේ බව හකාව කියලා හිතාගනි. ඇයි? තෝදන ගනින් තෝ වාකෑව. යනි යකෝ බෙල් චොක්ලට්. අනේ පුතේ. බන්ටි බබා. මම ඇවිල්ලා ගියාට පස්සේ මං ගැන අම්මි කතා කරාද? දේසි ආන්ටිත් එක්ක කතා කරා. මේ එහෙම එක එක්කෙනා කතා කර ඉන්න තැන් වල ඉන්න එපා හොඳනේ. එහෙනම් කියපුවා කියන්නේ නෑ. හරි. හරි එහෙනම් කියන්නේ. මේ මොනවද ඩේසියන්ටි කිව්වේ? ඔයා හරි ජොලි මෑන් කියලා. එහෙම කිව්වද? ඒක නම් ඇත්ත ජොලි. මම ජොලි තමයි. මම ජොලි. කොරබොඩ පච්ච. එරපාදේ තපතේ. අන්න ජොලි. දැන් මොකද කරන්නේ? දැන් එතකොට තව මොනවද? ඔයා ගෙදරට වෙලා කකා බිබී ඉන්නවලු. ඈ? දේසි එහෙමත් කිව්වද? ඔයා නිකන් බලු කුක්කෙක් වගේලු. මට බලු කුක්කෙක්? හොඳ සතා ඒ වුණාට බලු කුක්කා නම තමයි හරිනේ නැත්තේ පුතේ. බලු කුක්කා. දේසියන්ටි එහෙම කිව්වද? ආපු දැන් කොයිලා කරි මම අල්ල ගන්නවා. මම අල්ල ගන්නවා බලන්න. මේ මොකද මේ? දැන් අර කියන්නේ නෝ. මේ මොකද? ඔයා ගැට ගහන්න. ඇයි? ඔයා බලු කුක්කෙක් කියලා කිව්වේ. කවුද කිව්වේ? බලු කුක්කෙක්? එන්න කිව්වේ වැදගත් වැඩකට. සොනාලි
බැලුවද හොඳට? එහෙනම් ඔය පින්තූර ඉන්න කෙනා ඉක්මනට ඉවරයක් කරන්න ඕන. ඒ වැඩේ නම් සුළු දෙයක්. ඒවට මූණියක් ජෝකර් කෙනෙක් වගේ නෙපේන්නේ. බොස් ගේම දෙන්න කියන්නේ ජෝකර් කෙනෙකුටද? ඔය ජෝකර් ගැන දන්නවනම් ඔහොම කියන්නේ. ඕක ඔහොම හිටියට හරිම භයානකයි. මුව මේ සීන් එකෙන් අයින් කරලා දාන්න ඕනේ. මේක මගේ පුද්ගලික ප්‍රශ්නයක්. මගේ ප්ලෑන් ඔක්කොම මූ නිසා අප්සෙට් වුණා. කිසිම ප්‍රශ්නයක් නෑ බොස්. මට මූ ඉන්න තැන ඇඩ්‍රස් එක දෙන්න. අපි ගිහලා මූ ඉවරයක් කළා දාන්න. ඒ සේරම විස්තර මේ සොනාලි දන්නවා. මෙයාගේ මාර්ගෙන් තමයි ගෙට ඇතුල් වෙන්න ඕනේ. පාල් මේකත් හොඳට මතක තියාගන්නවා. මොකද්ද බොස්? ඒ යන ගෙදර දරුවෙක් ඉන්නවා. ඒ දරුවට කිසිම කරදරයක් වෙන්න බෑ. දරුවෝ අරන් එනක සොනාලිට බාරයි. ඕකේ බොස්. එහෙනම් බොස් වැඩේ වුණා කියලා ඉතින් තියාගන්න. කාල් මම උඹව විශ්වාස කරනවා. බබා මට බුදියන්න දෙන්නේ නැද්ද බබා? වෙලා උදේ 8යි. ඇත්තනෙන්න 8යිනේ. ඕ මට නිින්ද ගියානේ. දැන් මට ටොයිලට් යන්න ඕන. ඉතින් යන්න. වොෂ් කරන්නත් ඕනනේ. ඇත්ත? කරගන්න ඉතින්. වෙනද කවුද කරන්නේ බබා? මමි. අයි අංකල්ට බැයිද? හරි හරි. ඉතින් එන්නකෝ. ටොයිලට් එක ඇතුලේ ඉන්නත් ඕනේ. ටොයිලට් එක ඇතුලේ තින්න ඕන. ඔව් ඉක්මනට යන්න. කාවද බැලුවේ? මේ කාවද බැලුවේ? මැරියන් නෝනා ඉන්නවද? මං එයාගේ ඔෆිස් එකේ වැඩ කරන්නේ. මැරියන් නෝනා ගමනක් ගිහිල්ලා. හරිද? ඔෆිස් එකේ වැඩ කරනවා නම් නෝනා මොකටද මෙහි ආවේ? එයින් බලා ගන්න බෑ නෝනාව. දැනගෙන තමයි ආවේ. තමුන් එක්ක ගනුදෙනුවක් තියනවා බේරගන්න. මාත් එක්ක ගනුදෙනුව? මං කාත් එක්කවත් ගනුදෙනු කරලා නැහැ. හරිද? අනේ මේ නෝනාම එකක් කියන්නද? වාතයක් වෙන්න එපා. දැන් ඔය වාතය අපිට යන්න පුළුවන්. නිකන් යන්නකො නිකන් මෙතන පිස්සෙක් කරන්නේ නැතුව. බුද්ධිමත් මිනිහෙක් උඩ කතා කරන නම් කමන්නේ. අත්තිලා ඔය රස්සාවක් කරන්නේ අහිංසක මිනිස්සු. යන්නේ ඉතින් මෙතන. පිස්සු ගෑනු මේ ඔෆිස් ගැන කතා කරනවා මාර වැඩි. යන්න නෙවෙයි. ගෙනියන්නයි ආවේ. මාර? ඈ?
පුති කණ්ඩත් කැමති පත් කණ්ඩත් කැමති පුති කාලම පත් කරනවා පුළුවන් නම් වඩක් කවනවා Beamma. Beamma. Betapa. Pantang na ako. Esa. Ngadarin palayaw. Palayaw madaling. Palayaw madaling. Palayaw. අපි සාධ්‍ය සෑක කෑම කටින්ම ගන්න. Hari hari kapal. Palayaw. කොහෙද බබා ගෙනියන්නේ? මැරියන් මිස්ගේ ඔෆිස් එකේ නේද උඹ ඉන්නවා කිව්වේ? ඈ? මැරියන් මිස්ගේ ඔෆිස් එකේ টয়ලට් එකට යනවාද බබාව නාවන්න? පුතේ එන්න පුතේ. බබා එන්න. යටවරේ. කවුද උඹට එන්න කිව්වේ? ඈ? කවුද එන්න කිව්වේ? බෝ කවුද කිව්වේ? බෝ කවුද කිව්වේ? තෝගේ මොන මුංකමක් කරනවා? අපරම. කවුද එන්න කිව්වේ? බලන්න. Mira, puto. Patau na ganap. Wala. Piam baba. Nanti baba dengan ginian dah kau tin. Tahu selangkar lagi ginian dah tu ane. Iting. ඔයා නියම අංකල්. ඔයා එහාට වෙන්නලා මෙහාට වෙන්නලා දුන්නා නියම ෂොට් එක. ටීවී එක යන ෆිල්ම් එකක් වගේ. TV කියන පිච්චර එක වගේද? මේ දැන් උන එක? ඔයාලා ගාගත්තද? නේ චූට පුච්චය. ඔයා නිකන් අංකල් නෙමෙයි. එහෙනම් කින්න අංකල්. මගේ මම්මිට කියලා ඔයාව මෙහෙම ඉන්න ගන්නවා. මෙහෙම ඉන්න ගන්නවා. මමීට කියලා. කවුද කින් අංකල්? මෙහෙම ඉඳ ගන්න. මෙහෙම ඉන්න ගන්න. දැන් මම ඉඳගෙන ඉන්නේ. හරි. මේ පුතා දැන් සෙල්ලම් කරන්න එළියට තනියම යන්න එපා. ප්‍රවේශංග වෙන්න ඕන හොඳට හොඳද? අපි දැන් ගිහලා නාමු. නාමු. හරි. නාමු ගිලි මේ සීත ජලේ. හරි. ඔය මොන ඩාන්ස්ද? බෑන්ඩ් අංකල් නියමට ඩාන්ස් දාන්න. නටයි. එයා නටයි රිලා නෑ. හරි. දැන් බලන්න I got a switch in my head. I go from living to dead. Oh, there. Oh. Right. ඔන්න දැන් බලාගන්න zoom එක කඩේ Some sort of pain, you caused a permanent stain, which has determined your fate. I've never seen so clear. I feel the end and it's near. The day of reckoning's here. The sound of deafening fear. Oh, there. ඔන්න දැන් මම කියනවා Charlie Chaplin. Sir. එන්න පුතා. මට හරි සන්තෝෂයි. මගේ පුතා සන්තෝෂෙන් නේද ඉන්නේ? ඈ? හොඳයි. ඉතින් මොකද මගෙන් කීයක් හරි කඩා ගන්න නේද? ඈ?
අනේ නෑ සර්. එහෙනම් සර් ඉතින් සන්තෝෂෙන් කීයක් හරි දුන්නොත් ගන්නවා මිසක් කොටා ගන්න නම් හිතුවේ නෑ. උඹ මම නොදන්නවයි. ඉතින් පුතේ මට හරි සන්තෝෂයි පුතා සතුටින් නේද ඉන්නේ. කෝ බ්‍රැන්ඩෝ මාමා පේන්නේ නෑනේ. බ්‍රැන්ඩෝ මේ බඩු වගේක් ගෙන්න මාකට් එකට ගියා සර්. ඉතින් වෙන මොකුත් කරදරයක් එහෙම නෑ නේද? ඔක්කොම සතුටින් ඉන්නේ. ඈ? අපෝ නෑ සර්. සර් ප්‍රශ්නයක් තියෙනවනේ. මොකක්ද? සර් අර මේ බෙල්ද සීනුද මොකද එක? අපේ බ්‍රැන්ඩෝට පාට් එකක් දාලා ගියා. මොනවා? ඔව් සර්. ඒ විතරක් නෙමෙයි සර්. මට පේන්නේ මූ අපේ මැඩම් ගැන හිතාගෙන ඉන්නවා වගේ. මැඩම් ගැන බලාපොරොත්තු වෙන්නේ? කොමංගල පොලේ ගහනවා. පොලේ විතරක් ගහලා මදි සර්. එහෙනම් ගලෙත් ගහන්න ඕන. ඔව්. මේ ඉන්න සර්. මම සර්ට බොන්න මොන හරි කියන්න. හොඳයි. අපි දෙන්නටම ගිහින් නේද පුතා? හා. ඉතින් පුතේ ඔයා ඉස්කෝලේ ගියාද? ඔයාට හොඳට සලකනවද මේගොල්ලෝ? ආසද? ඈ? බ්‍රැන්ඩ් අංකල් හොඳයිද? බ්‍රැන්ඩ් අංකල් හොඳද? මේ අංකල් හොඳද? බ්‍රැන්ඩ් අංකල් හරි. පුතා බන්ටි පුතා මමි ආවා පුතේ ඇයි අදාලේ එන්න තිබ්බ සතියක දිනේ පස්සේ හොඳට තියෙයි හොඳට තියෙයි තමයි බස් කොන්දොස්තර රස්සාව හොඳයි මීට වඩා මොනවද පුතේ විස්තර අපි ගොඩාක් සෙල්ලම් කරා. අංකල් මට පැන්නස්පෑම ගොඩාක් දුන්නා. සන්තෝෂෙන් හිටියා. සන්තෝෂෙන් හිටියා. වෙන මොනවද විස්තර? අපේ ගෙදරට චන්දි මිනිස්සු ආවා. අංකල් උන්ට දුවනගම් ගැහුවා. මෙයා තමයි මගේ කින් අංකල්. මේ නැගිටින් මොකද්ද මේ චන්ඩි කතාව? චන්ඩි කතාව මේ යන්න වෙච්ච එක මමයි දන්නේ. දැන් හදිසියෙන් ආවේ අන්න කක්කුසිය ඇතුලේ තියෙනවා. ඒක ඇඳුම් බැලුම් කරලා ඔක්කොම යන්න මිස් යන්න ඇතුලට මිස් යන්න. පුතේ යන්න බබා යන්න. චන්ඩි කතාව. අංකල් ඇයි ඔතන? යන් ඇතුලට. නෑ. මෙතන හොඳයි මං ආවේ තමසෙත් එක්ක කතා කරලා යන්න. හරි මොන හරි බීලා කතා කරමු අංකල්. මට බොණ්ඩ අවශ්‍ය නෑ. ඉතින් කියන්නකෝ අංකල්. තමසෙ මගේ දුවව මීට් පෙන්ඩ යන එක නතර කරන්න ඕන. මගේ දුවගේ ජීවිතෙන් ඈත් වෙනවා. එයා අම්ම කෙනෙක්. එකක් මතක තියාගන්නවා. එයාගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න මම ඉඩ දෙන්නේ නෑ. මොනවද අංකල් මේ කියන්නේ? තොත්ත බබා වෙන්න එපා මිනියෝ. මම මැරියන්ට කැමති. මට දෙන්නම ජීවත් කරන්න පුළුවන් අංකල්. තමසගේ සෙල්ලක්කාර ජීවිතෙන් නොදන්නවා කියලා හිතන්න එපා. මම කොහෙත්ම කැමති නෑ ඒ වැඩේට. මම මේ තමසට දෙන ලාස් වෝනින් එක තේරුණාද? ආයෙමත් මට කියන්න ඉඩ තියන්න එපා. හැම වුණොත් එහෙම. මාව නරක මිනිහෙක් කරගන්න එපා. තේරුණාද? එහෙමද නා කියා. උඹට හෙට ඉද්ද බලාගන්න පුළුවන් මේ දූට මොකද්ද වෙන්නේ කියලා. Marian Miss. මේ මොකද මේ? ඇයි මගේ බෑග් එක? ඉතින් ඒක තමයි. බෑග් එක අරන් කොහෙද යන්නේ? ඉතින් මං ගෙනාපු එක ගෙනියනවා. ඉතින් කොහෙද යන්නේ? යන්නේ කියන්නේ මගේ වැඩ කටයුතු ඉවරයි. ඉතින් මම යනවා ඉතින් එච්චරයි. මම යනවා. කින් අංකල්. දැන් අපේ ගෙදර ඉන්නකෝ. හැමදාම ඉන්න. මං එන්නම් අපෝ. බබා.
සදා ණය ගැති. හරි ණය බේරගමු. පස්සේ බේරගමු මම යනවා. කියන්න සොනාලි. බොස් මැරියන්න ඕන ආවා. අර මෑන්නම් ගියා. ගෑණී දරුවා විතරයි දැන් ගෙදර තනියම ඉන්නේ. එහෙමද? ඔයා ඔතනම ඉන්න. මං කාලෙක එනවා. ඔතන මොකද වෙන්නේ කියලා හොඳට බලා ගන්න. ඕකේ බොස්. බංජොලියෝ. දැන් ඕන්න මේ පැත්තට දුවගෙන එනවා කලබලේ. මොකද දන්නේ? අප්පලතේ උරුමනේ නෝ. මොකද මචං? මොකද? උඹ බලිය දාගත්තද? කවුද ගහන්න පන්නන්නේ? යන්නද මං? මම යන්නද කියන් මට කියන් කවුද කෙනා කියලා? කියන් මොකද උනේ? උඹ මට කතා කරන්න දෙන්නේ නැද්ද? මම ඊටපන්. හරි. මේ පුතන් නෑ කොහෙද? අම්මට අර මං ඉන්ටර්විව් එකට ගියේ. ඉන්ටර්විව් එක? ඔව්. ඒක මැරියන්න ඕන. කියමු අපේ ජොබ් එක රටේ. එදී. එන්න මැඩම්. මැරෙන්න ඕන. හරි සතුටු. මේ අපි මේ සන්තෝෂ පණිවිඩයක් කියන්න ආවේ. මගේ විශේෂ දෙයක්. ඔයාලා සන්තෝෂ දේවල් කිරිමිට මට දුක කියන්න වෙලා තියෙන්නේ. මේ හරි වැඩ නැයි. ඇයි? අනේ අඬන්න නැතුව වෙච්ච දේ කියන්න කොහොමද? බෙල්. ඉතින් මොකක්ද බෙල්ල? ඉතින් මොකද කරදර කරන්නේ? කියන්නේ. Hi Ben. වගේ. මැරියන් ගමන සාර්ථකද? සාර්ථකයි මන් දන්නවා. එදා නාය ගිහින් පාරවල් ලැහුවනේ. මං එදා ගෙන යෝජනාවට මොකද කියන්නේ? මං ඔයාලට එදා මේකට උත්තරයක් දුන්නානේ. ඒ එදානේ දැන් මට වචනයක් ඕන. මගේ ළඟ වචන දෙකක් නැහැ කියලා බෙල් දන්නවනේ. මං නරක මිනිහ කරගන්න බෑ මැරියන්. මේ බෙල් තමුසේගේ චණ්ඩිකම් වලින් මාව බය කරන්න බෑ. මම තමුසේ කැමති නෑ. අනික තමුසේ මට නෙවෙයි ආදරය කරන්නේ. මගේ දේපල වලට. ඒයි මේකට බැරිලු. අරන් යමල්ලා. මොකද යන්නේ? තනියෙන් ඉන්න ගෑණියට කරදර කරන් තමුසේ ලැජ්ජ නැද මිනිහා? උඹ කියන්න ගියේ උඹේ තාත්තටද නැත්නම් සර්වන්ට්ටද? කාට කිව්වහම මොකද මිනිහා? ඒ සර්වන්ට් තමුසේට වැඩි 10 වාරයක් හොඳයි. ඌදුඹේ ගැලුම්කාරයා. ඌට එන්න කියපන්. බොස් උඩේ කව ගෙනාවා. මගේ දරුවා අතාරින්න කියපන්. ඒ කට වහපන්. ඒ ළමයි ගෙනහිල්ලා වාහනේට දාපන්. හරි බොස්. අර බලපන් උඹේ ආදරණීය දරුවා. දැන් මොකද කියන්නේ? අපි දරුවව අරන් යනවා. ඔබ මාව මැරි කරොත් දරුවා අතාරිනවා. නැත්තම් දරුවා අනුපුරේ. ඒකට කොහෙන්ද එච්චර හයිය?
කතා කරපුවා අයියෝ. ඉමින් කතා කරපුවා ළඟට කට්ටිය. මේ නෝන මට කියන්නකෝ. මොකක්ද ඉතින් මුනේ කියන්නකෝ. මොකක්ද දැන් කරන්න හදන්නේ? මම තීරණයක් ගත්තා. මම මගේ දරුවෝ බේරගන්න මම බෙල්ගේ තීරණයට කැමති වෙනවා. ඒ කියන්නේ මේ මනුස්සයා කසාද බඳින්න? ඔව්. බුදුහාමේ ඔක්කොටම ඉස්සෙල්ලා ලොකු මහන්සියට කියනවා. ඕනේ නෑ. ඕනේ නෑ. මගේ දරුවෝ වෙන මත් නෑ දැන් කෑ ගහපන්කෝ. මං යනවා. නෝනා ඉතින් කෑ ගහපන්. නිකන් ඉන්න වෙලාවේ කෑ ගහන්න. ලොකු මහත්තයට ගමු. අරගෙන දීපන්. මං කතා කරන්නේ. ඉමින් කතා කරම ළඟ ඉන්නේ මං කන් අඩේ පොරනවා. Hello, sir. Sir. Oh, I'm Brando. Brando, sir. Me, sir. Puttunga dia penyan. Idul di kamu kayak ngakan no? Sir. Iwara වෙන්න යන්නේ sir. නැරියෙන්න ඕන. ඉවරයි. අර ගී දැන් මම මැරිලා වගේ කිව්වේ. මේ මොහොතේ වයස දන්නවද? කොහොමද මැරෙන්න? කෝල් එකක් දුන්නේ මනුස්සකම. මෙහෙමයි. බලමු. මුට පෙත්තේ මාරු වුණා. නෝනාගේ මේ මු යනවා ඒ. ඔබ මොනවද කරන්නේ? ඉතින් කොහෙද? Go. නෝනා නෑනේ. ඒ කොහෙද? හරි අප්සෙට් එකකින් ගියා අඬන්න මොකක් හරි දුකක් ආවොත් යන්නෙම කක්කෝ. මේ කක්කෝ තියදී මං යම් පොඩිලෙන්නේ නෑ නෝනා කොහෙද ගියාද දන්නේ එළියට ගියාද දන්නේ බලමු. කොයිද නේ? එළියට යන්න නැත්තේ. මම පුතාට යන්න දෙනවා මමී ආවම. පුතා එතකන් අඬන්න නැතුව ඉන්න. බොස් මැරියන්න ඕන ඇවිල්ලා. ඔන්න පුතාට යන්න පුළුවන්. පුතාගේ මමී ඇවිල්ලාලු. හා දැම්මම නෙවෙයි. පුතා ඔහොම ඉන්න මං ගිහින් මමී එක්කන් එන්නම්. සොනාරි, ඔයා දරුවා ගාව ඉන්න. මං කිව්වම දරුවා එක්කන් ඉන්න. ඕකේ. Brando! Thank you. Hey, me! Oga ingat. Bawa ke dia lah, mari. Dia lah mari baju. So,
මොකද යන්නේ අවශ්‍ය තැනදී මේව කරන්න. දාගන්න. නගිනවා. මේ නගම. ඉක්මනට. බෙල් කෝ මගේ දරුවා බෙල් කෝ මගේ දරුවා මට මගේ දරුවා දියන් ඇයි මට මෙහෙම කරේ බෙල් මං උඹ කියන ඕන දෙයකට කැමති වෙන්නම් මට මගේ දරුවා දියන් හරි සුදු ඔයා ඔය ටික ඉස්සෙල්ලා කිව්වනම් මෙහෙම දෙයක් වෙන්නේ නැහනේ හරි යා මං දරුවා පෙන්නන්න කාල් මේ වැඩේ ඉවර වෙනකන් කාටවත් ඇතුළට එන්න දෙන්න එපා. නිවාඩුවක් ගත ගන්න ටොප් තැන මාර සුන්දර පරිසරයක් සර් අපි රෙස්ට් එක කරන් යන්නේ සර් දාපි අත පල්ලට රෙස්ට් එකකට දාව මගේ දුව බේර ගන්න දාලා දෙන්න උඹට දැන් මතක සර් අන්න තියෙනවා දැන් හරි සර් මෙන්න මේකයි ක්‍රමේ මම මේ පැත්තෙන් යනවා ඕකේ සර් ජොනිත් එක්ක ඔබ රෙස්ට් එකක් දාන්න එපා සර්ත් එක්ක මේ පැත්තට හරි රෙස්ට් එක දාපන් ආපහු ගියාට පස්සේ මරුවට මොනවද යකෝ තෝ කරන්නේ සර් දාන්නකො පොඩි තල්ලුවක් මාර ජොලි සර් ෂා ඉස්සෙල්ලා මම පත්තන්න ඊට පස්සේ මම සර් පත්තන්න මම දෙනවා දෙකක් උඹට තේරෙන්නේ නැද්ද අපි ඇවිල්ලා තියෙන්නේ මොන කාරණාවටද කියලා මෙහෙම යාතලයක් ගන්න දෙන්නේ නැහැ සර් ආපු එකේ මොකද කොහෙද යන්නේ ලගුන් හැ මම මේ වෙඩින් එකට ආවා මම මේ මනමාලිගේ මස්තිනානේ ලගුන් නැහැ කවුද මනමාලිගේ කීයද කොන්දි වැඩිනේ බොරු කියන්න එපා ඔත්තු බලන්නේ දාවි ඔත්තු බලන්නේ දාවි ඔත්තු නෙමෙයි මම උඹට දෙනවා ළමයෝ පුටුව පොඩ්ඩක් ඇද ගන්න. පොඩ්ඩක් පරක්කු වුණා. මේක ඉස්සර ගන්න ළමයෝ. ඉතින් කියන්නකෝ මහත්තයාවක දිගෑරලා ගන්න මේ නෝනට කියලා අස්සම් කරගන්න පරක්කු වෙනවා. මට බෑ මගේ පුතා දකින්නකම් මං කිසිම දෙයකට අස්සම් කරන්නේ නැහැ. හාල් සොනාල්ටි ගන්න බන්ටි වගේට කියලා.
අද්දිකට ගන්න. මොකද උනේ? ඔය නෙමෙයි කතා කරනකො මොකක්ද උනේ කියනකො. සම්සේ කටේ පිට්ටුද? මගේ අත් දෙක ලියන ඉක්මනට මම රෙජිස්ට්‍රාර්. මගේ පොත එකෙක් උස්සගෙන දිව්වා. මට එතෙන්ට යන්න ඕනේ. ආයෙත් උඹ මුංගෙකෙද්ද? මම එතෙන්ට අරිනවා. අරින්න. අරින්න. අපි පුත් බලන්න ළමයා. එතකොට මේ ළමයිගේ සාක්කියට කවුරුත් නැද්ද? නවත්ත බල්ලා. ඒ කවුද? අපිටද කිව්වේ? නවත්ත බල්ලා ඔක. ඕක වරන් වරෙල්ලා. එතුකෙන් වාඩි කරපන්. ඔය ආවේ සාක්කියට එකෙක්. රෙජිස්ට්‍රාර් වැඩේ පටන් ගන්න. මේ මගුලට හිතුවට වැඩිය නෑ දෑව වෙන්න. ඔබේ ගැලවුම්කාරයා අර සර්වන්ට් ඌ බය පැනලා ගිහිල්ලාද? නෑ එහෙම වෙන්නේ නෑ. කින් අංකල් යනවා අපි බේරගන්න. අර රෙජිස්ට්‍රාර් මහත්තයා හොඳටම පරක් වුණා. ඕකේ ලියන දෙයක් ලියලා මෙයාලගේ ලස්සන් ගන්න. මොනවද බලාගෙන ඉන්නේ? ඉතින් මේව දේවල් තියෙනවා. ප්‍රතිපත්ති තියෙනවා. චාරිත්‍ර තියෙනවා. දෙපළම නැගිටින්න නම් හොඳයි. ආයෝ ඒවා සතර වහන්සේයන්ගේ පීඨයි නවමනාල යුවරේ ඥාති මිත්‍රාදි නතුවලයි. පුතේ කින් අංකල් ආවා. අපේ වැඩ කටයුතු අවසන් සර්. අපිට යන්න අවසර දෙන්න සර්. බොහොම ස්තුතියි. හොඳයි. පුතා. සර් මේ කාටද පුතා කිව්වේ? ඔබට හොඳයි. ඔබතුමාට ওই විදිහට යන්න දෙන්න බෑ මට. ඔබ කරපු සේවයට මම ගරු කරනවා. දැන් සර් එතකොට දැන් මම මොකද ආයෙ කරන්න ඕනද? කරන්න ඕන කියන්නේ මම මගේ දුවවයි මේ දරුවවයි බාර දෙනවා ඔබතුමාට.
ප්‍රශ්නයක් නෑ එන්න. ඔබ මට මේ කරපු දේවල් වලට මේ වගේ උදව්වක් මට බලාපොරොත්තු වෙන්න බෑ කිසිම කෙනකින්. අද තමයි මේ පවුල සම්පූර්ණ වුණේ. මට හරි සන්තෝෂයි. දහතික ඇත්ත සර්. මාස නොසෑහෙන්න මහන්සි වුණානේ. ඔව්. දැන් සර් මට මොකුත් නැද්ද? තොට මම දෙනවා මා ළඟ දිගටම ඉන්න. වයස තියෙන නිසා වයස හරියනතුරු මා ළඟ ඉන්න. Thank you sir. Right? මා සමග නෙවෙයි. යෝනි මේ වගේ ලොක්කත් එක්ක ඉන්න. හරි.